හැමෝටම අද සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රික් කෙටල් එකක් වැඩ කරන්නේ නැතුව ගියොත් කොහොමද අපි ඒක අලුත් වැඩියා කරගන්නේ කියලා. සාමාන්‍ය මේ වගේ විදුලි උපකරණයක් අලුත් වැඩියා කරගද්දී අපිට මල්ටිමීටරයක් තියෙනවා නම් සෑහෙන ලේසියි. ඒ සාමාන්‍ය ගෙදරක මල්ටිමීටර් නැහැනේ. හැබැයි හැම ගෙදරම වගේ ටෙස්ටර් ඇති. අද මම මේක ටෙස්ටරේ විතරක් පාවිච්චි කරලා කොහොමද මේ ඉලෙක්ට්‍රික් කෙටල් එක අලුත් වැඩියා කරගන්නේ කියලා තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. අපි එහෙනම් යමු දැන් වීඩියෝ එකට. Problem SL. මුලින්ම අපි ටෙස්ටරේ අරගෙන ටෙස්ටරේ මේ උඩ තියෙන මූඩිය ගලව ගන්න ඕන. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ වයර් කෑල්ලක් අරගෙන මෙන්න මේ ස්පීන් එකේ ගැට ගහ ගන්න ඕන. හරි ස්පීන් එක ගැට ගහගෙන ආයි මේ කෑලි ටික හයි කරගන්න. හරි මෙන්න මේ විදිහට මේක සම්බන්ධ කරගත්තට පස්සේ තියෙන මෙන්න මේ වගේ මම දැන් මීට පෙර මේ වගේ උපකරණයක් හදාගෙන තිනවා මේක මේ තියෙන්නේ. මෙන්න මේ වගේ වෙන්න දාගන්න ඕන. දැන් මේ වගේ කොකොඩයිල් ක්ලිප් ගන්න ඕගොල්ලෝ දාගන්න ඕනේ නැහැ. මම එකක් හදලා තියාගත්තා. හදිස්සියේ මොකක් හරි වෙන වැඩකටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට ටෙස්ටර් එකකින් මේ වගේ උපකරණයක් හදලා තියාගත්තා. දැන් මේක හදන හැටි ඔයගොල්ලන්ට බලා ගන්න ඕන නම් මම උඩින් කාඩ් එකක් දාලා තියන්නම්. ගිහිල්ලා මේ වීඩියෝ එකක් බලන්න. හරි දැන් අපි බලමු මේක උපයෝගී කරගෙන කොහොමද අපි මේ ඉලෙක්ට්‍රික් කෙටල් එක අලුත් වැඩියා කරගන්නේ කියලා. හරි එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. මේ වගේ ඉලෙක්ට්‍රික් කෙටල් වල ප්‍රධාන වශයෙන් වෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනියට වෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ ස්විච් එක. මෙන්න මේ ස්විච් එක කාලයක් යද්දි වැඩ කරන්නේ නැතුව යනවා. මම ඒක ගලවලම පෙන්නන්නම් එහෙම වෙන්නේ ඇයි කියලා. ඊට පස්සේ දෙවෙනියට එන අවුල තමයි මෙන්න මෙතන. මෙතෙන්ට තමයි අපේ කෙටල් එක සම්බන්ධ වෙන්නේ. මෙතන තියෙන මේ කන්ටැක්ට් වෙන පොයින්ට් දෙක කාලයක් යද්දී කාබන් බැඳිලා ඒක විසන්දි වෙන්න පුළුවන්. එතකොට වැඩ කරන්නේ නැතුව වෙන්නත් පුළුවන්. හරි අපි දැන් බලමු එකින් එක මේකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මේ කෙටල් එක වැඩ කරන්නේ නැහැ. අපි බලමු අපි හදාගත්ත ටෙස්ටර් එක පාවිච්චි කරලා මේක කොහොමද අපි අලුත් වැඩියා කරගන්නේ කියලා. හරි දැන් අපි නිර්මාණය කරගත්ත උපකරණේ පාවිච්චි කරලා මෙතෙන්ට වෙනකන් කරන්ට් එක එනවද කියලා අපි බලමු. ඔයගොල්ලන්ට පේනවා ටෙස්ටරේ පත්තු වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට වෙනකන් කරන්ට් එක එනවා. ටෙස්ටරේ හොඳට පත්තු වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට වෙනකන් ප්‍රශ්නයක් නැහැ කියන එක. හරි දැන් අපි මේකේ ස්විච් එක පරීක්ෂා කරලා බලමු. දැන් මේකේ ස්විච් එක පරීක්ෂා කරගන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ කෑල්ල ගලවලා ඉවත් කරගන්න. ඒකට අපිට මේකේ එන තුනක් තියෙනවා ගලව ගන්න. මේ කෑල්ල මෙහෙම ඈඩ් කරාම ගැලවිලා යනවා. මෙන්න මෙතනයි මෙන්න මෙතනයි එන දෙකක් තියෙනවා. මේ දෙක ගලව ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන යට එනයක් තියෙනවා. ඒකත් ගලව ගන්න ඕන. අපි එන දෙකක් එන තුනම ගලවගෙන ඉවරලා බලමු ස්විච් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. හරි දැන් එන ටික ගලව ගත්තා. හැබැයි සෑහෙන්න අමාරු නා එන ටික දිරලා. මොකද මෙතෙන්ට නිතරම ජල වාෂ්ප වදින ඉඳා යකඩ එනනේ. සුදු යකඩ එන වගේ තිබ්බනම් දිරන්නේ නැහැ. මේකේ තියෙන්නේ නිකම්ම නිකන් යකඩ එන. එන ටික තේරම දිරලා එන ටික කොහොම හරි දැන් ගලව ගත්තා. දැන් අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා ස්විච් එකට. මෙන්න අපි මේ කෑල්ල ඉවත් කරගමු. හරි. මෙන්න මෙතන තමයි අපි ස්විච් එක තියෙන්නේ. හරි දැන් අපි හදාගත්ත උපකරණේ පාවිච්චි කරලා අපි බලමු මේකේ ස්විච් එක වැඩ කරනවද කියලා. මුලින්ම අපි මේකට විදුලිය ලබා දෙන්න ඕන. හැබැයි මේ වැඩේ පොඩ්ඩක් පරිස්සමින් කරන්න ඕන. මොකද AC කරන්ට් එකත් එක්ක අපි දැන් වැඩ කරන්නේ. හරි දැන් අපි මේක පරීක්ෂා කරලා බලමු. දැන් මෙතන පරීක්ෂා කරද්දී අපි අර වයර් එක අමුණ ගත්ත පැත්ත
මේකේ මම ක්‍රොකඩයිල් ක්ලිප් එකක් අමුණගෙන තියෙන්නේ. ඒ පැත්ත අතින් අල්ලගෙන ටෙස්ටරේ තියලා මෙතන පරීක්ෂා කරගන්න ඕනේ මෙතෙන්ට කරන්ට් එක එනවද කියලා. හරි දැන් පරීක්ෂා කරලා බලමු. හරි ටෙස්ටරේ පත්තු වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට කරන්ට් එක එනවා. දැන් ස්විච් එක අපි වැඩ කරනවද බලමු. ස්විච් එක ඔන් කරලා එහා පැත්තට කරන්ට් එක එනවද බලමු. අනිත් පැත්තට කරන්ට් එක එන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ ස්විච් එක දැන් වැඩ කරන්නේ නැහැ. අපි දැන් මේකේ ස්විච් එක ගලවලා බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා ස්විච් එකට. හරි දැන් අපි මේකේ ස්විච් එක ගලවලා ඉවතට ගන්න ඕනෝ. ඊට කලින් ඔයගොල්ලෝ විදුලියට සම්බන්ධ කරලා තියෙනවා නම් මේකේ ප්ලග් එක ඒක ගලවලා ඉවත් කරගන්න. නැත්නම් කරන්ට් එක වදිනවා අපිට. ඒනෙත් දිරලා තියෙන්නේ දැන්. මලකට කාලා කැලවෙන එකකුත් නැහැ වගේ. හරි ගලව ගත්තා. දැන් මේ විදිහට එන දිරන්න හේතුව තමයි මෙතෙන්ට ජල වාෂ්ප ඇහිල්ලා වදිනවා හැමතිස්සෙම. මේ ක්ලිප් දෙක ගලවලා ස්විච් එක එළියට අරගෙන බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මේක න ස්විච් එක කැඩලම ගිහිල්ලා උණු වෙලාම දැන් මේ ස්විච් වෙළඳ පොලේ ගන්න තියෙනවා අපිට. මේ වගේ ස්විච් එකක් ගෙනල්ලා දැන් දාගන්න විතරයි තියෙන්නේ. දැන් මේකේ නම් ස්විච් එක දාගන්න වෙනවා මොකද කෑලි ගිහිල්ලා තියෙන්නේ. හරියන අපි ස්විච් එක දාගන්න හැටි බලමු. අපි දැන් ඊළඟට ස්විච් එක නැතුව මෙන්න මේ වයර් දෙක ඩිරෙක්ට් දාලා බලන්න ඕන මේක දැන් වැඩ කරනවද කියලා. මොකද තවත් අවුල් තියෙනවද දන්නේ නැහැ නේ. හරි දැන් අපි මේකට විදුලිය දීලා බලමු අපේ කෙටල් එක වැඩ කරනවද කියලා. හරි දැන් මම මේකට විදුලිය ලබා දෙනවා. හරි කෙටල් එක වැඩ කරනවා. දැන් වතුරත් ඔය සද්දෙත් එනවා වතුර වල. එතකොට මේකේ ඉන්ඩිකේට් වෙන බල්බ් එකක් පත් වෙනවා මෙතන. ඒ කියන්නේ කෙටල් එකේ අවුලක් නැහැ. ස්විච් එකේ තමයි අවුල තිබිලා තියෙන්නේ. හරි අපි එහෙනම් දැන් ස්විච් එක මේකට දාගමු. හරි එහෙනම් ස්විච් එකක් ගෙනාවා. මේක නම් මම ගොඩ කාලයකට කලින් AliExpress එකෙන් ගෙන්නපු එකක්. ඒ දවස්වල මේ જાතිය 4කටම උනේ රුපියල් 250ක් විතර. දැන් නම් ඉතින් AliExpress එකෙන් බඩු ගෙනලා තේරුමක් නැහැ. මොකද රජයෙන් ලොකු ටැක්ස් එකක් ගහලා තියෙනවා. ඒකින්ද මේ වෙලේ ගණන් එකට 3-4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒකින්ද AliExpress එක පැත්තේ නම් දැන් ගිහිල්ලා තීරුමක් නැහැ ඇත්තටම. දරාස් එකේ මම දැක්ක මේවා තියෙනවා 120 ගානට විතර වැඩේදී ඒකත් ඉතින් shipping වලට ගානක් ගියාට පස්සේ මොකද 300 ගානක්වත් වෙනවනේ අඩුම ගානේ shipping වලට. එතකොට ඒක තීරුමක් නැහැ. මේවා ඉලෙක්ට්‍රික් බඩු කඩේකින් මම නිකන් අහලා බැලුවා රුපියල් 250ක් වෙනවා කිව්වා. ඒ වගේ අරගෙන දාගන්න එක තමයි හොඳම වැඩේ. ඔන්ලයින් නම් දැන් ගෙන්නලා තීරුමක් නැහැ මේවා. හරි එහෙනම් අපි මේක අපේ ඉලෙක්ට්‍රික් කෙටල් එකට සම්බන්ධ කරගමු. මේ ස්විච් සවුත් වෙන්න ප්‍රධානම හේතුව තමයි දැන් මේ ස්විච් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ අපේ කෙටල් එකේ වතුර ටික නටද්දී උමාලය පිට වෙලා ඇවිල්ලා මෙන්න මෙතෙන්ට වදින විදියට. මෙතෙන්ට වැදිද්දී තමයි දැන් මේ අකුල් ඇකිලිලා තියෙන පින් එක උමාලය ඇවිල්ලා රත් වෙලා නෙන්නේ. ඒක ඇවිල්ලා මේකට වැදිච්ච ගමන් මේක දිග ඇරෙනවා. එතකොට තමයි ඔටෝ ටක් ගාලා මෙහෙම ඔෆ් වෙන්න හදලා තියෙන්නේ. ඒ වගේම දැන් මෙතෙන්ට හුමාලය එන හින්දා කාලයක් යද්දි මේ ස්විච් එක ඇතුළටත් ජල වාෂ්ප ගිහිල්ලා ස්විච් එක සවුත් වෙනවා. ඒ නිසා තමයි මේ වගේ කෙටල් වල ටික කාලයක් යද්දි වැඩ කරන්නේ නැතුව යන්නේ. හරි එහෙනම් දැන් අපි මේකට සම්බන්ධ කරගමු. හැබැයි ඔයගොල්ලෝ මේ හොඳට මතක තියාගන්න දැන් මේකේ ඇන ටික සේරම දිරලා තිබ්බේ. ඒ දිරච්ච යනම ආයින්නම් දාගන්න එපා. උගල්ලන්ගේ කෙටල් එකෙත් එහෙම අවුලක් වෙලා නම් අලුතෙන්ම එන දාගන්න. දැන් මම දැන් මේකට අලුත් ඇන ටිකක් දාගන්නවා.
හරි එහෙනම් බලමු කොහොමද ඉතුරු වැඩ ටික කරගන්නේ කියලා. හරි දැන් අපි මේකට ස්විච් එක සම්බන්ධ කරගමු. හරි දැන් අපි මෙතෙන්ට ඇණියක් දාගන්න ඕන. හරි දැන් අපි මේකට ස්විච් එක මෙතෙන්ට තියලා ඇණියක් දාගමු. අනිවාර්යයෙන්ම අලුත් ඇණ දාගන්න. මොකද පරණ ඇණ දිරලා තිබ්බොත් එහෙම ආයි ගලව ගන්න බෑ අපිට රිපෙයාර් එකක් කරද්දී. හරි. හරි අපි මේකේ මේ කැරි ටිකත් හයි කරගමු. මේවත් එන දිරලා තිබ්බොත් අලුත් එන දාගන්න. නැත්නම් එහෙම හයි ගලවද්දි සෑහෙන කට්ටක් කන්න වෙනවා. හරි දැන් අපි මේකේ උඩ පියන සම්බන්ධ කරලා විදුලිය ලබා දීලා බලමු මේක වතුර එක රත් වුණාට පස්සේ ඔටෝ ඕෆ් වෙනවද කියලා. හරි දැන් අපි මේකට විදුලිය ලබා දීලා බලමු මේක වැඩ කරනවද කියලා. ඒ වගේම වතුර එක නටලා ඉවරුනාම ඔටෝ ඕෆ් වෙන්නත් ඕන. හරිනම් හරි අපි දැන් විදුලිය ලබා දීලා බලමු. ඉන්ඩිකේට් ලයිට් එක නම් පත්තු වෙනවා. හරි වතුර එකත් ඇතුලේ රත් වෙනවා. දැන් බලන්න ඕනේ මේක ඔටෝ ඕෆ් වෙනවද කියලා. හරි කෙටල් එක ගානට ඕෆ් වුණා. ඒ කියන්නේ අපේ ස්විච් එක හොඳට වැඩ කරනවා. අපේ වැඩේ සාර්ථකයි කියන්නේ. හරි එහෙනම් අපේ ඉලෙක්ට්‍රික් කෙටල් එකක් දැන් හොඳට වැඩ කරනවා. අවසාන වශයෙන් ඔයගොල්ලන්ට කියන්න තියෙන දැන් මේකෙන් පරීක්ෂා කරද්දී අනිවාර්යයෙන්ම හොඳට කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මොකද AC කරන්ට් එකත් එක්කයි අපි ගනුදෙනු කරන්නේ. පොඩ්ඩක් එහාම යවුනොත් එහෙම කරන්ට් එක වදින්න පුළුවන්. ඒකින්ද හොඳ කල්පනාවෙන් වැඩේ කරන්න ඕන. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. channel එක subscribe කරපු නැති අය ඉන්නවනම් channel එක subscribe කරන්න. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. Problem SL. Press the subscribe button.